තරම මේ ශල්‍ය කර්මයෙන් පස්සේ එතුමා පෙරේදා තමයි පළවෙනියෙන්ම ආවේ අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමදී එතුමා කොළඹ සරසවි ශිෂ්‍ය ව්‍යාපාර නායකත්වය දුන්නා නීති පීඨයේ සභාපතිවරයා වශයෙන් නොයෙකුත් සටන් බිම්වල අපි හමු වුණා මේ ඇතරම ඒ ඇති වුණ තත්වයෙන් ගොඩ ගන්නට වෙන කෙනෙක් හිටියේ නැහැ ඒ හින්දා අන්තිමට බාරගත්තේ නැහැ සජිත්ට බහැයි කිව්වා අනුරට බහැයි කිව්වා අන්තිමට රනිල් බාරගත්තා ආයුබෝවන් SLSP face to face with lawyer පාඩිත වැඩසටහන සමග සම්බන්ධ වෙලා සිටින ඔබ ඉතාමත්ම ආදරයෙන් මේ මොහොතේ පිළිගනු ලබනවා. අදත් SLSP face to face with lawyer පාඩිත වැඩසටහනේ කාලීන දේශපාලන සංවාදය සඳහා මේ රටේ දේශපාලන ශ්‍රේෂ්ඨය පිළිබඳ දීර්ඝ අත්දැකීම් ඇති රාජ්‍ය ප්‍රතිපත්ති ගැන ගැඹුරු අවබෝධයක් ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකුට අපි SLSP මැදිරියට ආරාධනා කරනු ලැබුවා. ඒ ආරාධනය පිළි අරගෙන මේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය මේ රටේ විපක්ෂයේ අනාගතය ඒ පෙළ ගැස්ම ගැන කතා කරන්නටයි අද අපි සූදානම් වන්නේ. ඒ ආරාධිතයා වෙන කවුරුත් නෙමෙයි හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමා. ඔබතුමා ආයුබෝවන් කියලා SLSP මැදිරියට මේ මොහොතේ පිළිගනු ලබනවා. එමෙතුමා අපි මේ වැඩසටහනට ප්‍රවේශයක් වශයෙන් අපි හැමදාම ඔබතුමාගේ සම්පූර්ණ නමින් තමයි වැඩසටහන පටන් ගන්නෙ. ඔබතුමාගේ සම්පූර්ණ නම නම්බුකාර හැලඹගේ රාජිත හරිශ්චන්ද්‍ර සේනාරත්න. ඔබතුමා අධ්‍යාපන ලැබපු පාසල්? මම ඇත්තටම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මේ බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ තුන්වෙනි වසර දක්වා. ඊට පස්සේ මම කොළඹ නාලන්දා මහාවිද්‍යාලයට ආවා. මගේ පියා අධ්‍යාපනය ලැබූ පාසල නිසා. ඊට පස්සේ මම අපොස සාමාන්‍ය පෙළ හදාරන්නට ආනන්ද මහාවිද්‍යාලයට ආවා. ඉතාමත් වැදගත් ප්‍රශ්න. ඔබතුමාගේ උසස් අධ්‍යාපන සුදුසුකම් මොකද මේ දවස් තුනක් තවක ලොකු ප්‍රශ්නයක්? ඔව් මට මගේ ඇත්තටම මම BDS උපාධිය තියෙනවා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඒ කියන්නේ Bachelor of Dental Surgery දන්ත ශල්‍ය වෛද්‍ය පිළිබඳ උපාධිය. ඊට අමතරව මට හොංකොං වලින් ජාත්‍යන්තර මේ විශ්වවිද්‍යාලයෙන් ලැබපු ඩිප්ලෝමා සහතිකයකුත් ඊට පස්සේ සාන්ත පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයෙන්ුත් මොස්කව් විශ්වවිද්‍යාලයෙන්ුත් ඒ දෙකෙන්ම මට ආචාර්ය උපාධි දෙකක් පිරිනමලා තියෙනවා ගෞරව ආචාර්ය උපාධි දෙකක් ඒක දන්ත වෛද්‍ය විද්‍යාව ගැන නෙවෙයි දේශපාලනය සහ ඉතිහාසය පිළිබඳව ඒක ලැබලා තියෙන්නේ මට. ඔබතුමාගේ අම්මා තාත්තා සහ පවුල පිළිබඳව කෙටියෙන් හැදින්න මගේ පියා වෛද්‍ය බටහිර වෛද්‍යවරයෙක්. එතුමා ලංකාවේ විවිධ පළාත්වල වැඩ කරා. මගේ පියා වැලිගම රෝහලේ වැඩ කරනකොට තමයි මම ජනිත වුණේ. ඊට පස්සේ අවසානයේදී ඔහු ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය අංශයේ තමයි ඔහු වැඩ කළා. ඔහු විශ්‍රාම ගියා. ඒ වගේම ඔහු වෛද්‍ය සංගමයේත් සභාපතිවරයාලා අවුරුදු 14ක් පමණ හිටියා. මගේ මව ඇත්තටම මේ කියන්නේ හවුස් වයිෆ් ගෘහණියක් විදියට හිටියේ. මගේ පියා බෙන්තර ඉපදුනා. මගේ අම්මා දොඩංගොඩ කළුතර දොඩංගොඩ ජන්මය ලැබපු හිටියේ. බිරිඳ සහ දරුවෝ පිළිබඳවත් මගේ භාර්යාව ඇත්තටම විශේෂඥ වෛද්‍යවරියක්. ඒ වගේම මගේ ලොකු පුතා චතුර සේනරත්න එතුමත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ දේශපාලන සිවිල් ව්‍යාපාරයේ ඉන්න කෙනෙක්. මගේ පොඩි පුතා ඇත්තටම ඔහු මොකද බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් මේ ඒ පැත්තෙන් දැනට පශ්චාත් උපාධිය හදාරනවා. දරුවෝ දෙන්නම විවාහකයි. චතුර බැඳලා ඉන්නේ ඒත් වෛද්‍යවරියක්. එතකොට අනිත් එක්කෙනා බැඳලා ඉන්නේ ඒත් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියක්. එමුතුමාද අපි මේ දේශපාලන ප්‍රශ්න වාලය වලට එන්නේ ඉස්සෙල්ලා ඔබතුමාගේ කොහොමද මේ දවස්වල දේශපාලන තත්ත්වය?
මේ ලයිටේ දේශපාලන තත්ත්වය ඇතරම් මම එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩනැගීමේ වැඩපිළිවෙලේ ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආර්ථික දර්ශනය පිළිබඳ මම ජනතාවට කරුණු අවබෝධ කරගෙන ඉන්නවා. ඒ වගේම අපි දේශපාලන මේ පීඨයක් ආරම්භ කළා තියෙනවා මේ දේශපාලන අවබෝධයක් ලබා දෙන්න. ඒ කියන්නේ තරුණ පරපුරට අපි ඒකේ මූලිකවම ඒකේ කතිකයන් පුහුණු කරා කොළඹ 150ක විතර ප්‍රමාණයක් තරුණයන්ව කළා. මේ පසුගිය සතියන්තයේදී අපි හිටියේ හම්බන්තොට මාතර ඒ වැඩපිළිවෙල ගෙනිච්චා. ඉතාමත්ම සාර්ථකයි. බොහෝම උනන්දුවෙන් ඉන්නවා. ඒකෙදී ඇත්තටම අපි එකක් තියෙන එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය කියලා දෙනවා. මොකද බොහෝ අයට දන්නේ නැහැ. ඒ වගේම මේ 76 වසරේ ශාපේ කියන එක පිළිබඳවත් අපි දත්ත සංඛ්‍යා ලේඛන පිළිබඳව ඔක්කොම ඉදිරිපත් කරනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළවෙනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විපුල ගුණේ මන්ත්‍රීවරයා මාත් එක්ක 94 පාර්ලිමේන්තුවට පැමිණි යතන පළවෙනි මන්ත්‍රීවරයා බිහි කරපු. එයත් කැලුම් ජයසුන කියන ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාර්ය සභාවක හිටපු ඒ දෙන්න දේශන පවත්වන ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිව. ඒකේ දේශපාලනයේ සහාය ඒකේ ඉතිහාසය පිළිබඳව ඒක ඉතාමත්ම වැදගත්. මොකද සියලුම ප්‍රධානම දේශපාලන नायකයෝ පවා කිව්වේ අපි මේ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේම ඇහුවට පස්සේ අපි ආපු කට්ටිය අපි ආපු එක්කෙනා නෙවෙයි මේ යන්නේ කියලා. ඒ තරම් වෙනසක් තියෙනවා. මෙච්චර කාල කවදාකවත් මෙවැනි වැඩ පිළිවෙලක් කරේ නැහැ කියලා. ඉතින් ඒ වැඩ පිළිවෙල කරගෙන අපි යනවා. දැන් තවත් දිස්ත්‍රික් ගණනාවකින් ඉල්ලලා තියෙනවා. හැම දිස්ත්‍රික්කයකටම ගමන් කරනවා. මේ වැඩ පිළිවෙල තමයි කරන්නේ. ඉතින් පුළුවන් සෑහෙන මේ දවස්වල මට මාධ්‍ය වලින් හැමතිස්සෙම සතියකට දෙසරයක් තුන්සරයක් මාධ්‍ය ඉදිරියේ පෙනී හිටින්නට වෙනවා මේ පිළිබඳව කතා කරන්නට. මොහොමඩ් මිස්තුති අපි ආරාධනාවක් පිළිඅරගෙන ඔබතුමා මේ විස්තරන්ට මිල පිළිබඳ මම ඔබතුමාට යොමු කරන පළවෙනි ප්‍රශ්නය රාජිත් සේනාරත්න මහත්මයා දැන් මේ දවස්වල මේ රටේ දේශපාලනය ප්‍රධාන පෙළේ සම්දිස්ථානයකට පැමිණලා තිබෙනවා. අපේ හිටපු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මම හිතන්නේ එතුමාගේ හදිසි ශල්‍ය කර්මකින් පසුව රට තුළ මතයක් ඇති වෙලා තියෙනවා නැවතත් ඔහු සක්‍රීය දේශපාලනය එහෙම නැත්නම් මේ රටේ ඉදිරියේ නැවතත් ජනාධිපති ධූරයේ කොටයක් අදින්න සූදානම් වෙනවා කියලා. උතුමාගේ ඍජුව මහනවා ඇත්තටම රනිල් වික්‍රමසිංහ මැතිතුමා නැවතත් දේශපාලනට එනවද? පැහැදිලිවම එතුමා දේශපාලනට එන්න ඕන නැහැ. දේශපාලනේ ඉන්නවා එතුමා සක්‍රීයව. ඇත්තටම මේ ශල්‍ය කර්මයෙන් පස්සේ එතුමා පෙරේදා තමයි පළවෙනියෙන්ම ආවේ අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම තිබුණා. ඒක මුලාසනය හැබෙව්වා. એટલે දේශපාලන කටයුතු ඔක්කොම ඉදිරියේදී කළ යුතු වැඩ කොටස් ගැන ඔක්කොම කතා කරා. එතුමා දේශපාලනේ ඉන්නවා. ඉතින් එතුමාලා අපි කියන්නේ දේශපාලඥයෝ. මොන තනතුරු ලැබුවා හරි නැතුව හරි අපි දේශපාලඥයෝ. ඉතින් අපිට එහෙම දේශපාලනයෙන් ඉවත් වීමක් නැහැ. අපි දිගටම දේශපාලනේ. ඉතින් ජීවිත කාලෙම දේශපාලනේ තමයි. ඉතින් එතුමත් ඒ වගේ එතුමයි මමයි දෙන්නම ශිෂ්‍ය ව්‍යාපාරේ ඉඳලා දේශපාලනය කරපු කෙනෙක්. එතුමා තමයි ලංකාව බිහි කරපු පළවෙනි උපාධිධාරියා ශ්‍රී ලාංකික උපාධිධාරියා. අනිත් අය වගේ පිටරට ගිහිල්ලා උපාධි ගත්ත කට්ටිය නෙවෙයි. ලංකාවේ අපොස උසස් පෙළ සමත් වෙලා තරඟ විභාගයෙන් ඉතාමත් අමාරු තරඟ බොහෝ අය පිටරට යන්නේ මේවා ෆේල් වුණා මේ ගිහිල්ලා ගහගෙන එනවා. නමුත් එතුමා මේක කළා කොළඹ සරසවියේ එතුමත් මමත් සමකාලීනව විදියට මම පේරාදෙණිය ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දෙනකොට එතුමා කොළඹ සරසවියේ ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දුන්නා. නීති පීඨයේ සභාපතිවරයා වශයෙන් නොයෙකුත් සටන් බිම්වල අපි හමු වුණා. ඒ තමයි ශිෂ්‍ය කාලේ. එදා ඉඳලා එතුමා දේශපාලනය කරා. ඊට පස්සේ එතුමා නීතිඥවරයෙක් විදියට ඇවිල්ලා එතන ඉඳලා පූර්ණ කාලිනික දේශපාලනයක් 1977 පිවිසියා බියගම මන්ත්‍රීවරයා විදියට. එතන ඉඳලා එතුමා අගමැති ජනාධිපති සියලු තනතුරු විපක්ෂ නායකව හෙබවු නැති තරතුරක් නෑ දේශපාලනේ. දෙවැනි ප්‍රශ්නකට ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නෙට දුන්න උත්තරයත් එක්කම එන්න. දැන් ඔබතුමා කිව්වා වගේ ශ්‍රී ලංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ ඔබතුමා සහ රනිල් වික්‍රමසිංහ කියලා. දොස්තර රාජිත සේනාරත්න සහ රනිල් වික්‍රමසිංහ කියන්නේ අර ඉතාමත්ම කිට්ටු සමීප සම්බන්ධතාවයක් තියෙන දෙදෙනෙක්. ඒ බව ඔප්පු වෙනවා. එතුමා ආණ්ඩුකරණය කරනකොට ඔබතුමාට හොඳ කැබිනට් අමාත්‍ය ධූරයක් සහ ලංගම්ම සහ හිතවත්කමක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විචාරකයන් කියන්නේ රනිල් වික්‍රමසිංහ කියන්නේ දේශපාලනයේ බොහෝම උපායශීලී නායකයෙක් කියලා. එතකොට ඔවුන්ට බැඳිලා තියෙනවා කපටි හිවලා කියලා දේශපාලනේ හරි නරියා කියන එක කපටිකම දේශපාලනේ
ඊළඟ පියවර තියන්නේ කොහොමද කියන එක රනිල් වික්‍රමසිංහ මොන පියවරක් තබනවද කියලා කවුරුත් දන්නේ නැහැ. ඔබයි රනිල් වික්‍රමසිංහ කියන්නේ ඊටාම සමීපතය දෙන්නේ. ඇත්තටම රනිල් වික්‍රමසිංහගේ ඊළඟ ගැටේ මොකද්ද දේශපාලන ගැටය? දේශපාලන ගැටේ නෙවෙයි එතුමාත් මමත් දෙන්නම අපි ප්‍රකාශ කරා. මම ගිය අවුරුද්දේ ඔක්තෝබර් වෙනකොට මම ප්‍රකාශ කරා මේ අවුරුද්දේ මාර්තු වෙනකොට අප්‍රේල් වෙනකොට ලංකාවේ මිනිස්සුන්ගේ ඇඟට තේරෙන්න අර්බුදය දොරට වඩිනවා කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පාක්ෂිකයින්ටත් රටේ ජනතාවටත් යම් බලාපොරොත්තුවක් තුනයි බලාපොරොත්තු අහෝසි කිරීමේ ආරම්භය පටන් අරගන්නවා. ඒ වගේම මාර්තු අප්‍රේල් වෙනකොට ඒ අර්බුදය ආරම්භ වුණා. ඒ වගේම මම කිව්වා මේ අවුරුද්දේ අවසානය වෙනකොට ඇත්තටම මේ අර්බුදය මෝරලා ගිහිල්ලා මිනිස්සු පාට බහින තත්වයකට එනවා. මේ කියන්නේ මිනිසුන්ට ඉවසන්න බැරි තත්වයකට පැමිණෙනවා. එන අවුරුද්දේ පෙබරවාරි මාර්තු වෙනකොට ආණ්ඩුව තියුණා හෝ නැති වුණා ආණ්ඩුවක් නැති තත්වයකට පත් වෙනවා මේ රටේ. ඉතාමත්ම ආරාජික තත්වයකට පත් වෙනවා. මේක තමයි දේශපාලන ගමන් මඟ. රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉන්නෙත් ඒ වගේම මතයක තමයි. ඒකටත් වඩා මේ විශේෂිතාන්තමින් එතුමා මේ ඕක අර්ථකථනය කරලා තියෙනවා. මාත් එක ප්‍රකාශ කරලා තියෙනවා. මේ එතුමාට දකිනවා එකෙන් එක ආර්ථික අර්බුදය එන්නේ කොහොම විදිහට, පොහොර අර්බුදය එන්නේ කොහොමද, ඒ නිසා ආහාර අර්බුදයක් එන්නේ කොහොමද, මේ ඔක්කොම කාලේ දිනව බකමානු පිටින් පහුගිය කාලේ මට කිව්වා. ඇත්තටම එතුමා මේ රටේ ආර්ථිකය පිළිබඳව එතුමා ඔප්පු කරානේ. කතා කරන කට්ටිය ඕන තරම් ඉන්නවා. හරිද? ආර්ථිකයේ පැත්තෙන් බැලුවාම අපිත් කතා කරනවා විතර නමුත් එතුමා ඔප්පු කරානේ. ඒ කියන්නේ රටක් වැටිලා රටේ තියෙන මූලිකම අවශ්‍යතාවයන් සියල්ලම නැති වෙලා මිනිසුන්ට කරන්න දෙයක් නැතුව පොලිමේ ඉන්නවට වඩා හොඳයි අරගල භූමියට යන කියන මතයට ඇවිල්ලා තමයි ජනතාව පෙළ ගැහුනේ. ඒක පස්සේ ඔය JVP පෙරටුගාමී කට්ටිය උස්සන් ගියාට ඒක බොහොම සුන්දර විදියට ඒ අරගලය දැක්කේ ලෝකේ හැම තැනකම ඊටාත්ම සුන්දරම අරගලයක් විදියට තමයි ඒක දැක්කේ. ඒකට අපි සහයෝගය දුන්නා. එතකොට ඒකට පස්සේ මේ ඇතරම ඒ ඇති වුණ තත්වයෙන් ගොඩ ගන්නට වෙන කෙනෙක් හිටියේ නැහැ. ඒ හින්දා අන්තිමට බාරගත්තේ නැහැ. සජිත්ට බැහැයි කිව්වා, අනුරට බැහැයි කිව්වා, අන්තිමට රනිල් බාරගත්තා. එතන තමයි පළවෙනිම ශ්‍රේෂ්ඨත්වය. ඒ කියන්නේ අර්බුදයක් මගහැරීම තමයි තියෙන්නේ. නැතුව අර්බුදයෙන් ගොඩාවට පස්සේ ඇවිල්ලා බාර ගන්න එක නෙවෙයි නායකයෝ කියන්නේ. නායකයෝ කියන්නේ අර්බුදයේ වෙලාවට අර්බුදයට මේ දැන් අපි කියමු අපේ රටේ ජනවාර්ගික අර්බුදයේ දුණ ජනවාර්ගික අර්බුදය ත්‍රස්තවාදයකට ගියා. ලෝකේ තියෙන තිරස්චීනම ත්‍රස්තවාදයට වුණා. එතකොට මේ වගේ තිරිසන්ම ත්‍රස්තවාදයක් තිබුණ රටක ඒ රටේ ඒ ත්‍රස්තවාදයට මුහුණ දීලා ඒ රට ගලවා ගැනීමේදී මහින්ද රාජපක්ෂ ඒක කාර්යභාර කරා. එක එක පුද්ගලයෝ නොයෙකුත් කාර්යභාරයන් කළා තියෙනවා මොනවාවත්. ඒ වගේම තමයි ඒ වගේම ඉතාමත්ම දරුණු අර්බුදය තමයි මොහු මුහුණ පෑවේ. මොහු ඒක ඒ අභියෝගය අතර ගත්තා. අතර අරගෙන බැනුම් අහගෙන එතුමා පටන් අරගත්තා. අරගාරකාරයොත් එක්ක තැප්පිගෙන ඒවත් මර්ධනය කරගෙන පාර්ලිමේන්තුව ගිනි තියන්න හිටපු කට්ටිය ඔය දැන් පාර්ලිමේන්තුවේ ඇමතිකම් ගන්න කට්ටිය ඒගොල්ලොන් කරගෙන එතුමා ත්‍රිවිධ හමුදාවේ සහයෝගය අරගෙන රට ඉස්සෙල්ලම ස්ථාවර කළා. ඔබතුමා කියන්නේ දේශපාලනය ස්ථාවර කරා. ඔබතුමා කියන්නේ රට 2022 රට ස්ථිර ලෙසම බංකොලොත්භාවයට ප්‍රකාශපත් කළාට පස්සේ මේ රට නැවත බංකොලොත්භාවයට මුදාගත්තේ රනිල් වික්‍රමසිංහ. ඒක දැන් අපි කියන එක නෙවෙයිනේ වැදගත්කම. ලෝකේ ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් ඇමරිකාවේ ඉන්න ආචාර්ය ඩොනල්ඩ් ලූ කියන්නේ අතිරේක මේ විදේශ ලේකම්. ඇමරිකාවේ විදේශ ලේකම් කියලා කියන්නේ විදේශ ඇමතිය රටේ. එතකොට ඔහු සෙනෙට් සභිකයෙක්. ඔහු තමයි ආසියාව පිළිබඳ ආර්ථික වාර්තා ඉදිරිපත් කරන්නේ කොංග්‍රසයට. එතකොට මේ කොංග්‍රසයට එයා 2024 දී ඉදිරිපත් කරන වාර්තාවේ ඔහු මධ්‍යම ආසියාව සහ දකුණු ආසියාව ගැන තමයි මේ පුරෝගතනය කරන්නේ. එතෙන්දී ඔහු ලංකාව ගැන කියලා කියනවා ලංකාව ඇති වුණු මේ තත්ත්වය පෝලිං යුගය මේ තරම් ගිනි අරගෙන මෙහෙම මේ කළා සාගතයක් ඇති වුණාට පස්සේ එයා කියනවා ලංකාවේ වික්‍රමසිංහ කියලා පුද්ගලෙක් රාජ්‍ය භාර ගන්නවා. රාජ්‍ය භාර අරගෙන අවුරුදු 2ක් යනකොට ඔහු මේ ආර්ථිකය මේ බංකොලොත් භාවයෙන් මුදව ගන්නවා. දැන් ඔබතුමාලා අපි දන්නවා ග්‍රීසිය බංකොලොත් භාවයෙන් මිදෙන්න අවුරුදු 13ක් ගමන් කරා. දැන් අපිට ඉස්සෙල්ලා තමයි බංකොලොත් උනේ ලෙබනනය, ආජන්ටිනාව, වෙනිසුලාව. අදත් බංකොලොත්.
බංකොලොත් වුණොත් නැගිටින්න බෑ, ගොඩ එන්න බෑ ලේසියෙන්. නමුත් ඔහු කිව්වා අවුරුදු දෙකක් යනකොට ඔහු මේ ආර්ථික බංකොලොත් භාවයෙන් මුදවා ගත්තා. මේක මගේ ඔහු ආර්ථික විශේෂඥයෙක් ලෝකයෙන් පිළිගන්න. ඔහු කිව්වා මගේ අවුරුදු 29ක ආර්ථික ජීවිතේ මගේ ජීවිතයේදී ආර්ථික විද්‍යාව පිළිබඳව මම ලෝකේ කොහෙවත් මේක අහලා නැහැ, දැකලා නැහැ. මේක එක්තරා විශ්වකර්ම වැඩපිළිවෙලක්. එයා කිව්වේ it's an economic miracle කියලා කිව්වා. මේක මිරකල් එකක් ලෝකේ. හරි? එතකොට ඒ වගේම ඕස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය බොහොම මුළු ලෝකෙම ගරු කරන ජෝන් මේජර්. එයා ලංකාවට ආවැවිලා ඔහු හම්බුණා ITC හෝටලේදී ලංකාවේ සියලු තානාපතිවරු සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්ගේ සමූහයක් තිබුණා. එතෙන්දී ඔහු කිව්වා මම ආවේ බංකොලොත් දේශයකට. නමුත් මෙතන බැලුවාම මට පේන බංකොලොත් භාවයක් නැහැ. පාර බැලුවාම රථ වාහන වලින් පිරීලා. එතකොට හෝටලයකට ගියොත් මේසයක් ගන්න අමාරුයි හෝටලයක. ඒ වගේම නොයෙකුත් සංදර්ශන. මිනිස්සු බොහොම මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. මම මවිත වුණා මේ තත්ත්වය දැකලා. මොකද මෙහෙම බංකොලොත් රටක් මෙච්චර ඉක්මනට කොහොමද මෙහෙම වෙනස් වුනේ කියලා. ඒ ලෝකයේ දැක්ක මිනිස්සු කියන්නේ. හැබැයි රාජිස්සේවර්ධන මැතිතුමා එහෙම ඉකොනොමික් මිරකල් එකක් කරපු ජනාධිපතිවරයා මේ රටේ මිනිස්සු ගෙදර යවනවා. ඉතින් එහෙමනේ ලංකාවේ මිනිස්සු හැමදාම සැලකුවේ. ඒ අනුව තමයි ඔබතුමා සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමම දැන් අද විපක්ෂයේ ඉන්නේ. දැන් විපක්ෂයේ බැලුවහම සමගි ජන බලවේගය, දිලිත් ජයවීරගේ පක්ෂ මැතිතුමාගේ පක්ෂය, නාමල් රාජපක්ෂ මැතිතුමාගේ පොදු ජන පෙරමුණ, එවැනි පක්ෂ තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර අනුව ජනාධිපති සිහිනයට කරා යන ගමනක් තමයි අපි බාහිර සිවිල් ක්‍රියාකාරකයන් වශයෙන් අපි දකින්නේ. ඇත්තටම ඔබතුමා මේ පරිණත දේශපාලඥයෙක්ද? ඔබතුමා මොකද දොස්තර රාජේෂ්ඨ හිට ගන්නවා කියලා කියන්නේ සාමාන්‍ය ආණ්ඩු පෙරලියක් වෙන පැත්ත දකින්නවා කියලා තමයි මිනිස්සු අතර තියෙන්නේ. මම මේක ඔබතුමාට යොමු කරන්නේ මේ රටේ දැන් වර්තමානයේ ඉන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට අභියෝග කරන්න පුළුවන් විපක්ෂයේ අපේක්ෂකෙක් ඉන්නවද මේ 2029? මේකනේ අනුරට අභියෝග කිරීම මදි. දැන් මේ වෙලාවේ මේ මම හැමතිස්සම කියන එකක් තමයි මේ බංකොලොත් භාවයට ආවට පස්සේ රටක ඒ බංකොලොත් භාවයට පෙර තිබුණු දේශපාලනය ගැන කතා කරලා තේරුමක් නැහැ. ඊට පස්සේ අලුත් දේශපාලනයක් මතක තියාගන්න. මොකද මේ මුළු මහත් දේශපාලනය මේ මුළු මහත් රටේ අනාගතයම රඳා පවතින එක කරුණක් උඩ. ඒ තමයි ආර්ථිකය. පළවෙනි ප්‍රමුඛතාවයේ ආර්ථිකය. දෙවැනි ප්‍රමුඛතාවයේ ආර්ථිකය. තුන්වෙනි ප්‍රමුඛතාවයේ ආර්ථිකය. මතක තියාගන්න. මේ ආර්ථිකය හදාගන්න බැරි වුණොත් අපිට දේශපාලනයක්වත් වෙන කිසිම අංශයක්වත් සාර්ථක වෙන්නේ නැහැ. සෞඛ්‍යද, අධ්‍යාපනයද, ජන ජීවිතයද ඔක්කොම කඩාගෙන වැටෙනවා. වෙනදා එහෙම නෙවෙයි. ආර්ථිකයේ උඩම නෙවෙයි රට දිව්වේ. වෙනකුත් අනිකුත් කාරණා. සමාජ සුබ සාධන අරවා මේවා ඔක්කොම එක තියුනේ ජාත්‍යන්තර සම්බන්ධ මේ මොකක්වත් නැහැ මේකේ. එතකොට අනුරට අභියෝග කරනවද නැද්ද ඒක නෙවෙයි. අනුරට අභියෝග කරන්න දෙයක් නැහැ ආර්ථිකය පිළිබඳව. හරිද? මේ රනිල් වික්‍රමසිංහ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් නම් ඔහු මොන්ටිසෝරි ශිෂ්‍යයෙක් එච්චරයි. මට තේරෙන විදියට. ඔවුන් දන්න ආර්ථිකයක් නැහැ. මොකද ඔවුන් දේශපාලනය දන්නවා. දේශපාලනේ පරිණතය ඔවුන්. නමුත් ඒක වැඩක් නැහැ මේ වෙලාවේදී. ඒක රට මුදවගත්තා නම් රනිල් වික්‍රමසිංහ සම්පූර්ණයෙන් තව අවුරුදු 5ක් විතර ගිහිල්ලා අන්න අනුර කුමාර දිසානායකට අන්න මේ රටේ යම් වැඩපිළිවෙලක් කරන්න තියුණා. මොකද උන්ට තියෙන දේශපාලන විඥානය නිසා. මොකද එතුමා බලාපොරොත්තු වුණොත් එහෙමයි යන්න. මොකද මට මාස 6කට ඉස්සෙල්ලා ඔය පාර්ලිමේන්තුවේදී එතුමා කිව්වේ මට ජනාධිපති වෙන්න ඕනේ නැහැ. මට ඕනේ ප්‍රධාන විපක්ෂය වෙන්න අපිට. විපක්ෂ නායක ධූරය ගන්න හැදුවේ. මගිවා ඊට පස්සේ රනිල් හරි මේක රට ගොඩ දැම්මට පස්සේ අවුරුදු ගණනාවකට පස්සේ අපි 2030 තමයි එතුමා බලන්නේ. එතුමාගේ ඇඟට මේක ආව දැන්. ගොඩ දුන්න අපේ රටේ මිනිස්සු. ඒක තමයි යාට සිද්ධ වුනේ. ඉතින් මේකෙන් ගොඩේ මේක මේ ගැඹුරු ජලයේ පීනන්න බෑ ලේසියෙන් කෙනෙකුට. හරි? ඒකින්ද ඔය කවුරු නම් දරාගෙන ආව ජනාධිපතිකමට එයාට ජනාධිපති වෙන්න පුළුවන්. රටට ඇති දෙයක් නැහැ. එච්චරයි මට කියන්න පුළුවන්. දැන් මේ ආර්ථික මේ අවපාතයෙන් පස්සේ, ඒ කියන්නේ බංකොලොත් භාවයෙන් පස්සේ මේ රටේ කවුරු ආවත් වැඩක් නැහැ. මේ රට ගොඩ ගැනීමට බැරි නම් ඒ කෙනෙකුටවත් ආණ්ඩුව ගෙනියන්නත් බෑ, දේශපාලනය කරන්නත් බෑ. මතක තියාගන්න.
මේ කෙසේ හෝ අපි 2029 මේ ජනාධිපති වෙනකොට මොන දෙන්න ඕනේ? 2029කට හෝ ඊට පෙර. ඔව් ඒත් අපි මම අහන්නේ ඔබතුමා කියන්නේ රාජිත සේනාරත්න කියලා කියන්නේ දේශපාලන ඉවතියන පුද්ගලෙක්. මම අහන්නේ ඔබතුමාගේ ඍජු ප්‍රශ්නයක්. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තාම ජනප්‍රියතාවය අඩු වෙලා කියන එක මම හිතන්නේ සමාජයේ පිළිගන්නවා කියලා. ඔහුට අභියෝග කරන්න පුළුවන් අපේක්ෂකෙක් විපක්ෂයේ ඉන්නවද කියන ප්‍රශ්නේ. මෙච්චරයි තියෙන්නේ. අනුර කුමාර දිසානායක තවත් ඉදිරියටත් මේ ඉදිරි කාල පරිච්ඡේදයේත් මේ රට කඩාගෙන වටන ප්‍රමාණයට අනුව මිනිස්සු හොඳ දේශපාලන පාඩමක් ඉගෙන ගන්නවා. හොඳ දේශපාලන පාඩමක් දැන් ඉගෙන ගනිමින් ඉන්නවා. එකක් තමයි මේ සුන්දර කතාවට රැවටීම පිළිබඳව. මුළු ඉතිහාසයක් තියෙන රටක් නෙමේක. එතකොට සිංහල රාජ්‍ය භාෂාව පැය 24 සිංහල රාජ්‍ය භාෂාව කරන්න කිව්වම ඩෝංගාල කියලා ඡන්දෙ දුන්නා. ඇති වුණු සිංහල රාජ්‍ය භාෂාවක් ඡන්දයකුත් නැහැ. තියුණු ඉංග්‍රීසි භාෂාවක් නැතුවල ගියා. හොඳ එහෙමනේ කිව්වේ. මේ හාල්සේරු එකක් දණ්ඩිසේනායක නිකන් දුන්නාම හාල්සේරු දෙකක් මම දෙනවා. කොහෙන්ද දෙන්නේ කියලා හඳෙන් හරි ගෙනලා දෙනවා කිව්වා. අන්තිමට තියුණ නිකන් සේරුවක් නැතුව ගියා. එහෙමනේ රටේ තියුණේ. දේශපාලන අතීතයේ අපේ තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ ලොසින්ජර කතාවලට රැවටිලා තමයි රට මේ වුනේ. දැන් අද ඇවිල්ලා දැන් මේකේ රනිල්ට රට වෙනවයි කියන්නේ ඒක දැන් අනුරලත් මගින් ඒක සිදු වෙනවා. දැන් ඇත්තරම බැලුවොත් දැන් එදා 3 wheeler එක නැග්ගහම මොකද වුනේ? හැම එකේම ගහලා තිබුණානේ. අපිත් මාලිමාවට. දැන් ඒ කට්ටියකින් අහන්නකො මොකද තත්ත්වය කියලා. ගමට ගිහිල්ලා අහන්නකො තත්ත්වය කියලා. මේ හැම තැනකම කියන්නේ මේගොල්ලන්ට බනිනවා බැනලා උත්තරයට කියන රනිල්. රනිල් වික්‍රමසිංහගේ මුළු දේශපාලන ජීවිතේම රනිල් ජනප්‍රිය නායකයෙක් නෙවෙයි. මම එතුමත් එක්ක 94 ඉඳලා හිටියානේ. ඒක ඔබතුමා ඍජුව කියන්නේ 2029 මේ රටේ අනිවාර්ය ජනාධිපති වෙනවයි කියන එකට වඩා මං කියන්නේ වෙන්න ඕනේ. එහෙම නැත්තම් මේ රට ඉවරයි. මේ රට ඉවරයි. තමුන්නාසලට අපිට ජීවිත ගත කරන්න බෑ. මතක තියාගන්න. අපි මේක කිව්වා. දැන් මම ඇයි එක්සත් ජාතික පක්ෂයට මේ වෙලාවේ ආවේ සජිපෙන් ඉඳලා? මම හොඳටම දන්නවා UNP එකත් එක්ක දිනන්න බෑ කියලා. දැන් අපි 27 දෙනෙක් හිටියනේ සජිපෙන්. ඔය ආචාර්යවරු ඔක්කොම හිටියා කට්ටිය. ඇවිල්ලා අවසාන සාකච්ඡාවේදී අපි 27 දෙනාගේ කතා කරේ මොකද? ඔවුන් කිව්වේ ඔව් මේක ඔක්කොම හරි. රනිල්ට තමයි මේක කරන්නත් පුළුවන්. රට. හැබැයි ඉතින් රනිල් එක ගිහලා දිනන්න බෑ. මම අහුවා දැන් ඔය ආවේ දේශපාලනයේට ඡන්දේ දිනලා മന്ത്രിකම් කරන්න අයිමතිකම් කරන්නද? මම දේශපාලනට ආවේ එහෙම නෙවෙයි. මගේ මුල් කාල පරිච්ඡේදයේ 1994 වෙනකම් මම පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරනවා. පාර්ලිමේන්තුවේ කියන්නේ අපේ සමාජවාදී විප්ලවයේ වේදිකාවක් පමණයි. ඒකකේ ප්‍රචාරක වේදිකාවක් විතරයි. හොඳේ. එහෙම නැත්නම් ඕකේ ඉඳලා ආණ්ඩුව බදලා ඒකෙන් රට හදන්න බෑ කියන මතේ අපි හිටියේ. දැන් එතකොට මමට ඒකින්ද ඒක ප්‍රශ්නයක් නෑ. මට ඒ සිතුවිල්ල නෑ. රනිල් දිනනවාද නොදිනනවාද පරදිනවාද කියන එක නෙවෙයි වැදගත්කම. රට දිනන්න පුළුවන්ද බැරිද? එච්චරයි මට තියෙන ප්‍රශ්නේ. මං ආවේ මේ රටත් මේ මිනිස්සුන්ටත් යම් දෙයක් අපිට කරන්න පුළුවන් කරන්න වෙනවා. ඒ කාලේ නම් කරේ මේ තියෙන ධනපති ක්‍රමය අවසන් කරලා සමාජවාදමය කරලා සියලු දෙනාට සම මේක කරන්න. නමුත් ඒ ඔක්කොම කඩාගෙන වැටුණානේ 1991 දී. එතකොට තමයි මමත් බලන්නේ අනිත් පැත්තේ විවෘත ආර්ථිකයට ගියා ඉන්දු චීනයම සියලු කොමියුනිස්ට් පක්ෂය සෝවියට් එක ඔක්කොම නැගිලි යුරෝපය කඩාගෙන වැටුණා. ඉතින් මම බැලුවා මේක බේරගත්තේ සමාජවාදී රටවල් ටික කොමියුනිස්ට් පක්ෂය බේරගත්තේ විවෘත ආර්ථිකයෙන්. මේ විවෘත ආර්ථිකයේ ඒ කොමියුනිස්ට් පක්ෂ වලට ඉස්සෙල්ලා කියලා දුන්නේ කවුද? ජයවර්ධන ආසියාවේ පළවෙනි එක. ඇමරිකාවේ රොනල්ඩ් රේගන්ටත් ඉස්සෙල්ලා, එංගලන්තේ මාග්‍රට් තැචර්ටත් ඉස්සෙල්ලා, ඉන්දියාවේ නරසිංහ රාවටත් ඉස්සෙල්ලා, චීනේ ඩෙන් ෂාවෝපින්ගටත් ඉස්සෙල්ලා මේක තමයි අනාගත ආර්ථිකය කියලා ඉගැන්වුවේ ජේ.ආර්. විවෘත ආර්ථිකය. තාමත් ඒකට බනිනවා බැනලා ඒකම පාවිච්චි කරනවා. එහෙමනේ කියන්නේ. විදායක ජනාධිපතිතුමා බනිනවා බැනලා ඒකම පාවිච්චි කරනවා. හොඳයි. ඔබතුමා කියන්නේ සමාජවාදී ඉඳගෙන අර දකුණු දක්ෂිණාංශික කඳවුරටත් වඩා එහා ගිය දක්ෂිණාංශික කඳවුරක් දැන් තියෙනවා. දැන් මොනවද? දැන් මේකේ තියෙන්නේ IMF එකත් එක්ක යන වැඩි. ඒක හොඳයි. දැන් මේගොල්ලෝ ඒක කඩාකප්පල් කරන්නේ නැතුව ගිය හින්දා තමයි මේ තරක් හරි ට්‍රෙන්ඩ් එක පැත්තෙන්නේ. දැන් පාර හරි රනිල් පාරේ ඔක්කොම කාපට් දාලා තියෙන්නේ. හරිද? ඒකේ රනිල් තමයි එළෙව්වේ වාහනේ.
නමුත් ඒක කොච්චර කාපට් දැම්මත් ඩ්‍රයිවර් හොඳ වෙන්න එපයි. ඔබතුමා කියන්නේ driver දුරාට හරියට ලයිසන් එකක් නැත්තම් එයාට ඒ කොච්චර පාර හොඳට දාලා දෙවුනත් ඒක යන්න බෑ. ඒකයි තියෙන තත්ත්වය. වහින් වරොයි කියන්නේ දැන් මේක යන්න කාපට් දාලා තියෙන පාරේ හරියට ලයිසන් නැති රියදුරෙක් යන්නේ කියලා. ඔය පැහැදිලිවම. මොකද ඒගොල්ලන්ට ලයිසන් තියුන්නේ නෑනේ මේකේ. ඒගොල්ලෝ ජීවිත කාලයක්ම සමාජවාදී. අර මම 94 91 වෙනකන් හිටපු ජීවිතේ තමයි ඌ ගත කරේ. ඔවුන්ට ඊට පස්සේ ඉගෙන ගන්නවත් කාලයක් නැහැ. ඔවුන් තාමත් එනකොටත් මාක්ස්වාදය කියන පරණ පොත හදාරමින් හිටියේ. ඒකේ ආර්ථිකය. එතකොට දැන් තියෙන වෙනම ආර්ථිකයක් ලෝකේ. ඒක ඒගොල්ලෝ ගැන ඒක ගැන අවබෝධයක් නැහැ. ඉතින් කොහොමද ඒකේ දැන් ඒ පාරේ මොනවද දිග පළල කොහෙටද යන්නේ කියලා දන්නේ නැති පාරක දැන් යනවා. ඇත්තටම රාජසේනාරත්න මහත්මයාත් එක්ක මේ සංවාදය අතර ඔබතුමාගේ අර දේශපාලන පරිණතභාවය මම හිතන්නේ මේ අපේ SLSP අපි මේ වැඩසටහන නරඹන අයට මනාව පැහැදිලිවෙනවා ඇති. මම ඔබතුමාගෙන් තවත් ඍජු ප්‍රශ්නයක් අහනවා මේත් එක්කම. ඇත්තට මේ මොහොතේ ආචාර්ය හර්ෂද සිල්ලා මම හිතන්නේ ආර්ථිකය පිළිබඳ හසල දැනීමක් තියෙනවා. මේ රටේ මහ ජනතාව තුළ අතර තියෙනවා මේ රටේ ඉදිරි පොදු අපේක්ෂකයා වෙනවා කියන මතයක් මම මේ සමාජය තුළ කතිකාවතක්. ඒ මතයත් එක්ක ඔබ ආවොත් මම ආවොත් ඔබතුමා හර්ෂද සිල්ලා මෙතුමාට සහාය ලබා දෙනවා. ඔය ඔක්කොටම දේශන පවත්වන්න පුළුවන්. හරියට දේශන පවත්වන්න පුළුවන්. දැන් අනිල් ජයන්තත් ආවේ දේශන පවත්වලානේ. ඔව්ත් ආචාර්යනේ. ඔව් අඩු ගන්න විශ්වවිද්‍යාලේ දිගටම ආර්ථික විද්‍යාව ඉගෙනනවානේ. හරිද? එතුමා එක වැඩසටහනකට ගාම එතුමා දන්නේ උද්දමනයයි බඩු මිල වැඩිවීමයි මොකද්ද කියන එක. හරිද? මේගොල්ලෝ ඔක්කොම මේ පොත් කියවලා ආවා. හරිද? එතකොට දැන් අනිල් ජයන්ත අද කියන ඒවයි හරිද? එයා කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ එයාට තාම අවබෝධයක්වත් නැහැ ආර්ථිකයට මොකද්ද වෙන්නේ කියන එක. මේ ඔක්කොම දේශපාලනේ කතා කරත හැකි. දැන් අපි කොච්චර කට්ටිය හිටියද ලස්සන කතා කරපු සුන්දර කතා කරපු දේශපාලන වේදිකාවේ ඇමතිවරු විදියට කොහොමද? මොනවද උනේ? තියුණ සංස්ථා බංකොලොත් කරගෙන ඒ අමාත්‍යාංශයේ කාබාසීනියා කරගෙන අන්තිමට ඉවර උනේ. හරිද? නම් කී දෙනාද දේශපාලනය කතා කරපු කට්ටියකින් අමාත්‍යාංශයක් හරියට හැදුවේ ප්‍රායෝගිකව. ඔව් ප්‍රායෝගිකව. දැන් රනිල් වික්‍රමසිංහ කතා කරා වගේම රනිල් වික්‍රමසිංහ දුන්න හැම වෙලාවෙම ඒ වැඩේ කරානේ. දැන් 2002 ආර්ථිකය ගත්තාම අතට ඒ ගන්නකොට ඍණ 1.5ට වටලා තිබුණේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කාලේ. චන්ද්‍රිකා මැතිණියත් එක්ක SB GLU දෙන්නම ගියා ප්‍රංශයේ තිබුණ ලෝක බැංකු රැස්වීමට. ගිහිල්ලා ඉල්ලුවා ණය ආධාරය. ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරා. මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය හැටියට 7.5ක්වත් දෙන්න බෑ කිව්වා. ඒ එනකොටත් GLU SB බය වෙලා ආවේ. එතන ඉඳලා තමයි උන් අපිත් එක්ක කතා කරලා 14 දෙනෙක් ඇවිල්ලා ආණ්ඩුව පෙරලා. එතකොට 2001 දෙසැම්බර් වල අපි ආණ්ඩුව ගත්තාම 2004 වෙනකොට රනිල් ඍණ 1.5 ආර්ථිකය 4.5ට ගෙනිහිල්ලා. ඒක 106ක් ආර්ථික වර්ධනයක් එතුමා ගොඩ නැගුවා. ඒක තමයි හැකියාව කියන්නේ. ඒක කටේ නෙවෙයි තියෙන්නේ. ඒක තියෙන්නේ මොලේ. හොඳේ. ඒක තියෙන්නේ කටේ නෙවෙයි. එතකොට ඕන එක්කෙනෙකුට ලස්සනට ආර්ථිකය විශ්ලේෂණය කරත හැකියි. නමුත් අපි දන්නේ නැහැ ඒ කට්ටියට පුළුවන් වෙයිද කියලා මේක ඇවිල්ලා මේක කරන්න. කරන එකයි කියන එකයි අතර ලොකු පරතරයක් තියෙනවා. දේශපාලනෙත් එහෙමයි. දැන් පේන්නේ නැද්ද මේගොල්ලෝ කියපු ඒවා මොනවද? දැන් එදා කියපු සෑම දෙයකම අනිත් විරුද්ධාර්ථයනේ දැන් කරන්නේ. ඒකනේ දැන් යන්නේ. දැන් අනුර කුමාරගේ කතාවත් එක්කම යනවා ඉස්සෙල්ල කතාව. හොඳේ ලාල්කාන්තේ කතාවත් එක්ක යනවා ඉස්සෙල්ල කතාව. හොඳේ හරි හඳුන්නෙත් ඒ කතාවත් එක්ක යනවා ඉස්සෙල්ල කතාව. මොකද ඒ තරම් ලොකු වෙනසක්නේ. එහෙම වෙනසක් කවදාකවත් ලංකාවේ ඉතිහාසයේ දේශපාලනේ කාටවත් උනේ නැහැ. කිසිම නායකට ඇවිල්ලා මේ කියපු 100ක් කිව්වනම් 100ම දැන් අද අනිත් පැත්ත වෙන එකක් කියන්නේ. කියන්න වෙලා තියෙනවා. හරිද? සාක්ෂිත් එක්ක ඔප්පු කරන්න පුළුවන්. ඒ සාක්ෂිත් ඔය යන්නේ දැන් මාධ්‍යයේ තියෙන මේ ඊටම ජනප්‍රියම කතා තමයි මේගොල්ලන්ගේ කතා ටික. මේගොල්ලන්ගේ කතා සහ පැරණි කතා. ඒ මිනිස්සු විසිල් ගගහ අපුඩි ගගහ ආපු ඒවයි දැන් ප්‍රකාශ කරන විසිල් ගහන්න එපා අපුඩි ගහන්න එපා මේ ධර්මය ආන්නේ කියලා දැන් කියන ටිකයි. ඇත්තටම රාජසේනාරත්න මම තවත් ඍජු ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්නේ. දැන් ඔබතුමා දන්නවා මේ පාස්කු ප්‍රහාරයත් එක්ක හමුදාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානයා සුරේෂ් ශාලේ මම හිතන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ දැනට රැඳුම් භාරයේ සිටිනවා. දැන් ඔහුට නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ සමහර දේශපාලන පක්ෂ බෝධි පූජා පවත්වනවා. සමහර දේශපාලන පක්ෂ සත්‍යග්‍රහ පවත්වනවා. විපක්ෂයේ සමහර දේශපාලන පක්ෂ එක්සත් ජාතික පක්ෂය ඇතුළු සමග ජන බලවේගයට චෝදනා කරනවා මේ කර්තව්‍යයට සහයෝගය දෙන්නේ නැහැ කියලා.
ඔබතුමාගේ මතය මොකක්ද මේ සම්බන්ධයෙන්? අපේ මතය තමයි අපේ රජයේ කාලේ සහරාන්ගේ මේ එකත් ඒක තමයි විශාල වශයෙන් උනේ අපේ පරාජයට. අපි අර දවස් 52 අවසාන වෙලා අපි රාජ්‍ය බලය දිනාගෙන අපි ජයග්‍රහණයට ඇවිල්ලා විපක්ෂය පොඩිපට්ටම් කරලා රාජපක්ෂලව අපි බලය ගත්තට පස්සේ අපි බොහොම ජනප්‍රිය තත්යකට ආව රටේ. ඒ ප්‍රබල අපි ලක්ෂයක් විතර ගෙනාවා කොළඹට ගෙනලා රැලි දිව්වා. ඒ ඔක්කොම කඩාගෙන වැටලා මේ රටේ ජාතික ආරක්ෂාව කියන එක මුදුන්පත් වෙලා ජාතික ආරක්ෂාව හොබවන කෙනෙක්ව ඉල්ලුවා. ඒත් මේ වගේ ජනාධිපති කෙනෙක් තමයි. ඒ ජනාධිපතිගේ ආර්ථිකය ඇහුවාම එයා මේ පැත්ත බලනවා මේ පැත්ත බලනවා. එතකොට තව එක්කෙනෙක් කවුරු හරි කියනවා ආර්ථිකය ගැන. හැබැයි මේවා දැක මිනිස්සු දුන්නා ජාතික ආරක්ෂාවට කියලා. හරි. ඒ දුන්න මෝඩ තීන්දුවින්ද තමයි 2021 වෙනකොට එයා වැඩේ දුන්නේ. හරිද? එතකොට උනේ මොකද? දැන් ඒ රට කඩාගෙන වටන්න සිදුවන භයානකම සිදුවීමනේ. අපේ රජය පෙරලීමට කරපු පෙරලන්න යුක්ත වුණ මේ අවස්ථාව. එතෙන්දී පැහැදිලිව අපි දැක්කා මේ සහරාන්ලා ISIS එකත් එක්ක සම්බන්ධ වෙලා ඔක්කොම කරන එක හරි. නමුත් ඔවුන් ඒක පිටිපස්සේ තියෙන්න පුළුවන් අදිසි හස්තයක්. තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒක වෙනම කතාවක්. තාම පුගල නැහනේ. ඒක පිටිපස්සේ ඒක ප්‍රයෝජනයට අරගන්න තව කට්ටියකට පුළුවන් මේව කරන්න. හරි. දැන් ඔබතුමා කරනවා යම් කිසි දෙයක් ඔබතුමාගේ පැත්තෙන් සත්භාවයෙන්. මම ඔබතුමාත් එක්ක අරගෙන මම ඔබතුමාව මෙහෙවනවා ඒකේ මගේ වැඩ පිළිවෙලටත් වැඩේ කෙරෙන්නත් විදියට. ඒක කරන්න පුළුවන්. ඒ වගේ සිදුවීම් ලෝක ඉතිහාසයේ හැමතැනක වෙලා තියෙනවා ලොකුමා. එතකොට ඒකෙදී අපි හිතුවා මොකද මේ සහරාන්ගේ මේ එක ඉවරලා සතියක් යන ඉස්සෙල්ලා ගෝඨාභය රාජපක්ෂ කියනවා මම ජනාධිපති ධුරයට මං එනවා. හරිද? පළවෙනි එක අපිට සැක හිතුණ තමයි දැන් මඩ කලපුවේ පොලිස් නිලධාරීන් දෙන්නෙක්ගේ බෙල්ල කපලා මරනකොට මම පැහැදිලිවම කිව්වා අපේ ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන මේක කවදාක එක පාට වෙලා ඒ මිනිස්සුන්ගේ ලේ ටික වේලෙන්න ඉස්සෙල්ලා ප්‍රකාශ කරනවා බුද්ධ්‍යංශ වලින් හමුදා බුද්ධ්‍යංශයෙන් මේක LTT කියලා. එදා රජයේ ඉඳගෙන මං කිව්වා කවදාකත් LTT නෙවෙයි. එහෙම LTT එකට මේ කඩාගෙන වැටෙන විනාශ වෙලා තමන්ගේ නායකයයි උපනායකවරු හතරමායම හිටපු ප්‍රාදේශීය නායකයෝ ඔක්කොම මැරිලා එහෙම පක්ෂයක එහෙම එකක් ගොඩ ගන්න බෑ. මේක කවදාකවත් වෙන්න බෑ කියන එක. එතකොට අපේ රජයේ සමහර කට්ටිය ඒවා පිළිගත්තේ නැහැ. හරිද? නමුත් මම දැක්ක මුලින් ඉඳලම මේක LTT නේ. නමුත් ඒක ඇයි ඒක එක පාට LTT කියලා කිව්වේ? එහෙමනම් ඒක හමුදා බුද්ධ්‍යංශයක්ද? එහෙමනම් ඒකේ තිබුණ බුද්ධිය මොකක්ද? කාලයක් ගිහිල්ලා මේක කිව්වේ නෑ මේක සහරාන්ගේ කට්ටිය කියලා. මේ වෙනම කට්ටියක්. එතකොට ඒ අනුව අපිට ලොකු සැකයක් තිබුණා මේක පිටිපස්සේ මේක පාවිච්චි කරලා ආණ්ඩුව පෙරලලා අලුත් කට්ටියකට ඒගොල්ලන්ගේ තියෙන නඩු හබ තිබුණා විශාල වශයෙන් බෙල්ලටම ඇවිල්ලා ගිලිලා වතුරේ ඊටු ටික ගිරන්නේ ඒ ටික බේර ගන්නට ඔවුන් දන්න සියලු දේවල් කරනවා. ඔවුන් වශයෙන් ඔවුන්ගේ අනාගතය ආරක්ෂා කරගන්න. මෙන්න මෙවැනි වැඩපිළිවෙලක් කියලා තියුණේ. ඒකෙදී සලේ ඒකේ විශේෂ කාර්යභාරයක් මේ වුණා කියන එක තමයි අපිට තියුණේ. මොකද පළවෙනියෙන්ම මේ මඩකලපු ප්‍රහාරය LTT කියලා හඳුන්වලා මේව කරපු එක. ඉතින් මේ වගේ නොයෙකුත් සාධක තියුණා. ඒක අනුව තමයි තියුණේ. දැන් ඊට පස්සේ නොයෙකුත් වාර්තා ඇවිල්ලා මම පිළිගන්නවා කිසිම වාර්තාවක එහෙම එකක් නැහැ. නමුත් එදා ඒ තත්ත්වය තිබුණා. ඔබතුමා කියන ඒක පරීක්ෂා කරනවා නම් යම් රජයක් එහෙම එකක් තිබුණාද කියලා අපි කොහොමද ඒකට විරුද්ධ වෙන්නේ? ඔබතුමා කියන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම හැබැයි ඒකෙන් සලේ හෝ කවුරු හරි දේශපාලන තිරකරුවෙක් ගෙනහිල්ලා ඔවුන්ට අමානුෂික විදියට සලකනවා නම් ඒකත් අපි දන්නේ නැහනේ. අපි තාම ඇතුලේ කියන කතාවනේ. සලේ කියනවා එහෙම කරනවායි කියලා CID කියනවා නැහැ කියලා. එතකොට එහෙම අමානුෂික විදියකට සිරකරුවෙකුට මේ ත්‍රස්ත විරෝධී පනත යටතේ. මොකද ත්‍රස්ත විරෝධී පනත ගේනකොටත් අපි විරුද්ධයි. දිගටම අපි විරුද්ධයි. අපේ රජයේ ත්‍රස්ත විරෝධී පනත අලුත්යෙන් කෙටුම්පොත්තත් කරා ඊට වඩා හොඳ තත්යකට ඒක පස්සේ කාලෙක රනිල් වික්‍රමසිංහ මහත්මයාම ඒක ක්‍රියා කරා. ඒක එදාට වඩා හොඳයි. නමුත් මේ අනුර කුමාර දිසානායක මහත්වරු කිව්වේ PTA එක අහෝසි කරනවායි කියලා. අහෝසි කරන්න ආපු කට්ටිය PTA එක යටතේම මිනිසුන්ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරනවා. හරිද? ඒගොල්ලෝ එදා කියපු එකේ අනිත් පැත්ත දැන් කරනවා. හරි? එතකොට මේ PTA එක යටතේ කෙනෙක් අසරණ වෙනවා නම් අපි PTA පනතට විරුද්ධ පුද්ගලයෙක් විදියට ඒකටත් මම විරුද්ධයි.
පැහැදිලිව. හැබැයි නමුත් මේකේ පරීක්ෂණ කිරීම පිළිබඳව මගේ නම් කිසිම විරෝධතාවයක් නැහැ. ඔබතුමා කියන ස්වාධීන පරීක්ෂණයක් සඳහා තමයි ඔබතුමාගේ මේ පැහැදිලිවම සහයෝගය ලබා දෙන්නේ. එතනම දොස්තර රාජිත සේනාරත්න කියලා කියන්නේ මං හිතන්නේ මේ රටේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන කතා කරනකොට අමතක සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන කතා කරන්න බෑ රාජිත සේනාරත්න ගැන කතා නොකර. ඔබතුමාගේ සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ කාලේ රජයේ මං හිතන්නේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තරම් ඔබතුමාගේ ගමනට බාධා කරපු කණ්ඩායමක් මං හිතන්නේ තවත් හිටියේ නෑ. නමුත් අද වර්තමානයේ සෞඛ්‍ය මැතිවරයා කොහොම හරි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිශ්ශබ්ද කළා ඔබතුමාගේ ඔහුගේ ගමන යනවා. ඒතකොට මේක කොහොමද දකින්න හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා? සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ ගමනක් කියන්නේ නැහැ. එයා වෙන ගමන් යනවා ඇති. සෞඛ්‍ය ගමනක් කියන්නේ නැහැ. හැබැයි GMO එක මර්ධනය කරගෙන ඉන්නවා. ඒකත් දෙයක් නේ. හරිද? එතකොට නමුත් වැඩේ තියෙන සෞඛ්‍ය කියන්නේ ඔතන ඔය එකක්වත් GMO එක මර්ධනය කරනවද GMO එක මර්ධනය කරන්නේ නැද්ද? තව වෘත්ති සමිති කරනවද? ඕවා එකක්වත් වැඩක් නැහැ මේ රටේ මිනිස්සු. මම ප්‍රශ්නේ හෙව ඔබතුමා සෞඛ්‍ය සේවයට විශාල සේවයක් කරපු ඇමතිවරයෙක් වශයෙන් ඒකයි මම හිතන්නේ ඔබතුමාගේ ගමනට බාධාවක්. ඒක තමයි. එතකොට මට ඔක්කොම කරද්දිත් ඔය GMO එක දැම්මනේ මගේ ප්‍රජාධිපති ආයුතු ගන්න. පසු කාලේ ඒ GMO එකේම ප්‍රධාන ලේකම්වරයා වෙලා හිටපු ඒ කාලෙත් පාදිනියත් එක්ක හිටපු හරිත අලුත්ගේ මැතිතුමාම මට කිව්වා අපි කරගත්තේ ලොකු අපරාධයක් අපි කරගත්තේ වැරද්දක් මේ පාදිනිය හින්දා තමයි මේක සිදු වුනේ. ඒ කාලේ ඔබත් එක්ක එක්ක වුණා නම් අපිට කොච්චර වෛද්‍යවරුන්ටත් කොච්චර සේවයක් කරන්න තියෙනවා සෞඛ්‍යයටත් කොච්චර දේවල්. ඒකේ සභාපතිවරයා වුණු විශේෂඥ වෛද්‍ය දර්ශන මැතිතුමා කිව්වා ඒ අවුරුදු 5 මම සභාපති වෙලා හිටියා නම් ඇමතිතුමා අපිට මේ රට කොච්චර තත්ත්වයකට ගේන්න තිබුණාද වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නත් ඔක්කොම ටික නිරාකරණය කරන්න තිබුණා. මේ ළඟදී තිබුණ GMO එකේ සතසම් වස්තරේ. ඒකෙදිත් එතුමාගේ සංජීව තෙන්නකෝන් මැතිතුමා විශේෂඥ වෛද්‍ය මේ දැන් සභාපති ධූරයේ දරන එතුමා මට ළඟට ඇවිල්ලා අත් දෙක අල්ලලා කිව්වේ අතීතය ගැන මොනවාක්වත් ඇමතිතුමා ඒ අතීතය ගැන හිතලා මොනවාක්වත් හිතන්න එපා. අපි අතරින් විශාල වැරදි සිදු වුණා. ඒක අමතක කරලා අපිත් එක්ක එක්කව වෙලා අපිට උදව් කරා. මං කිව්වා ඒවා මං අතීතයේ කවදාකවත් ජීවත් වෙන මිනිහෙක් නෙවෙයි. මම අතීතයේ අධ්‍යයනය කරන්නේ මගේ වර්තමානයේ සහ අනාගත ගමන වෙනුවෙන් විතරයි. මගේ ඒක කිසිම මගේ හිතවල ඒවා මොනවාක්වත් නැහැ. ඒ වගේ මට්ටමක මම නැහැ කියලා. නමුත් මතක තියාගන්න මගේ කාලේ වෙනකොට මට හරි ආසාවක් තිබුණා සෞඛ්‍ය ඇමති වෙලා 100% මේ නිදහස් සෞඛ්‍ය කියන එක අර්ථයෙන්ම නිදහස් සෞඛ්‍යයක් කරන්නට. හරිද? බොරුවට නිදහස් අධ්‍යාපනය කියනවා ළමයි ටියුෂන් පන්ති වල. ඉතින් එතන කොහෙද නිදහස් අධ්‍යාපනය? හොඳේ. එතකොට අන්ත අසරණ දුප්පත් මිනිහාගේ දරුවත් දුප්පත් අම්මා තාත්තත් නොකා නොබී දරුවට කීයක් හරි වෙන් කරලා දෙනවා ටියුෂන් ගන්න කියලා විභාගේ පාස් වෙන්න. පහේ ශිෂ්‍යයත් ටියුෂන්. එහෙම රටක්. එතකොට කොහෙද නිදහස් අධ්‍යාපනය? නිදහස් සෞඛ්‍ය කියලා තියුණෙත් එච්චරයි. දැන් උදාහරණයක් ගත්තොත් පිළිකාරෝවලේ පිළිකාවනේ ඉතාමත්ම මිනිස්සු වඩාම්ම දුක් විඳලා මිය යන රෝගය බැලදෙන්න පුළුවන්. ඒකේ හිටපු කට්ටිය දාලා තිබුණා ඕගොල්ලන්ට එක්කෙනෙකුට සීමාව තිබුණේ ලක්ෂ 15යි. අතන ඔබතුමා විශාල බෙහෙත් ප්‍රමාණයක් අධික බෙහෙත් ඖෂධ වර්ග රාශියක ලෝකේ තියෙන හොඳම ඖෂධ ටික ලංකාවට ගෙනාවා. හරි. ලෝකේ දැන් මම දාපු ස්ටෙන්ට් එක තමයි ලෝකේ හොඳම ස්ටෙන්ට් එක. ඒකනේ දොස්තර විශේෂඥ වෛද්‍ය අපේ කාඩියොලොජිස්ට් හෘද රෝග විශේෂඥවරයා මේ ගෝඨාභය රණසිංහ මහත්මයා ප්‍රකාශයක් කරා. අද මේ ලංකාවේ දාන මේ ඇමතිවරයා ගෙනලා දීලා අපි දාන ස්ටෙන්ට් එක තමයි හෙට ඩොනල්ඩ් ට්‍රම්ප්ට heart attack එකක් හැදුනොත් නිව්යෝර්ක් හොස්පිටල් එකේදී යාර දාන්නේ මේ ස්ටෙන්ට් එකම තමයි. ඒතර ලෝකේ තියෙන හොඳම ඇල්කොන් කියන කාචය තමයි මම දුන්නේ ඇස් වලට දාන්න. මොකද මගේ ප්‍රතිපත්තියක් තිබුණා මිනිස් ශරීරයට දානවා නම් දුප්පත්කම එන්නා දුප්පත් මිනිසුන්ට එකයි ධනපතියන්ට එකයි කියලා එකක් නැහැ. මම සමාජවාදයෙන් විවෘතාර්ථිකයට ආවට සමාජවාදයේ සාරධර්ම මම තවමත් පිළිගනිමින් ඉන්නේ. හොඳේ. ඒක තමයි මිනිස් කමේ කියන්නේ. ඒ තමයි දොස්තර රාජිත සේනාරත්න. සාරධර්ම පිළි අරගැනීමෙන් ආර්ථිකය ඒතන වෙනස් වුණා. ඇත්තටම කාල් මාක්ස් හිටියා නම් මේ ධනපති ක්‍රමයේ මේ කැපිටල් කියන එකනේ අර්ථ දැක්ුවේ. ඒ ප්‍රාග්ධනය කියන එක අද වෙනස් වෙන එකටම අපි වෙනම කතාවක් කතා කරන්න ඕනේ. ඒ වෙනස් වීම තුළ මාක්ස් පවා මේක නැවත නිර්වචනය මොකද ඔහු මහා ප්‍රඥෙක් මාක්ස් කියන්නේ. මාක්ස්ගේ කාලේ හිටපු ධනපති මාක්ස්ට විරුද්ධ ධනපති ආර්ථික විශේෂඥයෙක්ම කියනවා අපි
මේ ධනපති ආර්ථික මොළ ආර්ථික ප්‍රාඥයන්ගේ දාර්ශනිකයෝ 5 දෙනාගේ මොලේ එකට එක්කව කරන හදන සංයුක්ත මොලේ තමයි කාල් මාක්ස්ගේ මොලේ කියන්නේ. කම්පවුන්ඩ් බ්‍රේන් එක. එතකොට මම කියන්නේ මේවත් එක්ක අපි අවිල්ලා මට අවශ්‍යතාවය තිබුණා 100%ක නිදහස් සෞඛ්‍ය සේවයක් ඇති කරන්නට. මේ බොරුට නමයට නෙවෙයි. ඒ ලක්ෂ 15 අපි මේව කරේ එහෙමයි. ඒ සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච වැඩ කොටස ඔබතුමාට ඉදිරියේදී මම හිතන්නේ පැහැදිලිවම කරන්න ලැබෙවි. මම හිතන්නේ රාජ්‍ය සේවාවලදීතුමා මම හිතන්නේ කාලය අපිට මම හිතන්නේ දැඩි ලෙස හරස් වෙන සත්‍යයක් තිබෙන්නේ. ඇත්තටම මේ වැඩසටහන පවත්වාගෙන යනකොට මම හිතන්නේ ඔබතුමාගෙන් එන දැනුම සහ ඔබතුමාගේ තියෙන චින්තනය මේ රටට තවත් කොච්චර අවශ්‍ය වෙයිද කියන කාරණේ අපි මේ වැඩසටහන නර්මදායේ තීරණය කරාවි. මට ඔබතුමාගේ අවසාන වශයෙන් ඔබතුමාගේ මේ දැන් ඒකබද්ධ විපක්ෂයේ වශයෙන් ගමනක් යනවා. මම හිතන්නේ ඔබතුමා මේ දිනවල ඔබතුමාගේ ඉදිරි දේශපාලන ගමන් පිළිබඳව තමත් මේ කෙටියෙන් අපේ මේ වැඩසටහන නර්මදායට සඳහන් කළොත් ඉදිරි ගමන පියන්න අපි ඔක්කොම සියලු බලවේග එක්සත් කරන්න වෙනවා. මම කියවපු මාක්ස්වාදී පොතේ මාවෝගේ on contradiction කියන පොත පිටු 300 ගාණක්. හරිද? ඒ පොත කියවුවාම මට තේරෙන්නේ ඔහු ඒ පොතේ දේශපාලනයක් නෙවෙයි, ඒක දර්ශනයක්. ඒ contradictions. ඒ කියන්නේ ප්‍රතිවිරෝධ හඳුනාගන්නේ කෙසේද? ඒකට කියන්නේ එයා කියන්නේ එක වෙලාවකට සිටින්නේ එකම ප්‍රධාන ප්‍රතිවිරෝධය මේන් කන්ට්‍රඩික්ෂන් එක. ඒක හඳුනා ගන්න ඕනේ නිවැරදිව. ඒක වරද්දගත්තොත් ඔක්කොම වැරදි තමන්ගේ දේශපාලන ගමන උපක්‍රම. ඒක හඳුනා ගන්න ඕනේ කවුද මේ වෙලාවේ අපේ ප්‍රධාන ප්‍රතිවාදියා. ප්‍රධාන ප්‍රතිවිරෝධය කාත් එක්ක තියෙන්නේ. ඒ ප්‍රධාන ප්‍රතිවිරෝධයත් එක්ක ඒක හඳුනාගත්තට පස්සේ අනිත් සියලුම ප්‍රතිවිරෝධ සුළු ප්‍රතිවිරෝධ භාවයට පත් වෙනවා. මයිනර් කන්ට්‍රඩික්ෂන්. ඒතර මේජර් කන්ට්‍රඩික්ෂන් එක එකයි, මයිනර් කන්ට්‍රඩික්ෂන් තියෙන්න පුළුවන් 10ක්. ඒ 10ම මයින වෙනවා. ඒ 10ත් එක්කම එක්කහුව වෙන්න පුළුවන්. අපිට ප්‍රධාන ප්‍රතිවිරෝධයට විරුද්ධව. ඒ කියන්නේ ප්‍රධාන ප්‍රතිවිරෝධය අද මොකද? රට කඩාගෙන වැටෙනවා. එතකොට රට ගොඩ ගන්න නම් ඒ සියලු එක්කනත් එක්ක එනවා. මාවෝ සේතුන් තමන්ගේ මුළු මේ භාර්යාව දරුවෝ මරපු චියංකායිෂෙක් එකට අත්වල් බැඳ ගත්තා. මොකද ප්‍රධාන ප්‍රතිවිරෝධය ප්‍රධාන හතුරා ජපන් අධිරාජ්‍යවාදයට විරුද්ධව. ඒක තමයි දේශප්‍රේමය කියන්නේ. හරිද? තමන් වෙනුවෙන් නෙවෙයි රට වෙනුවෙන් හිතලා තීන්දුව ගැනීම තමයි තියෙන්නේ. එතකොට මේ වෙලාවේදී මේ රට කඩාගෙන වැඩන මේ අපේ රටේ මිනිසුන් අන්ත අගාධයකට ඉදිරියේදී අද දමමින් ඒගොල්ලෝ හිතනවා නම් විපක්ෂයේ මිනිසුන් හිර කඳවුරු වල දාලා ඒක කරාම මිනිසුත් සතුටක් එයි කියලා එහෙම දුක්පත් මිනිහාගේ බඩගින්න එහෙම එන්නේ නැහැ. ඒතකොට මෙන්න මේ විදියට මේ රට විනාශ කරන මේ වැඩපිළිවෙලට එරෙහිව සියලු කට්ටියත් එක්ක අපි ඒකාබද්ධ වෙන්න ඕනේ. ඒ ඒකාබද්ධ වෙන්නේ කොයි විදියකටද කොයි අන්දමකටද? කට්ටියකට පුළුවන් සන්දානගත වෙන්න, කට්ටියකට පුළුවන් තව මේ මිත්‍ර බලවේග විදියට සහයෝගය දෙන්න. අර ලියොන් ට්‍රොට්ස්කි කියලා තියෙනවානේ. මාත් සෙපරේට් ස්ට්‍රයික් ටුගෙදර්. වෙන්ව ගමන් කර එකට පහර දෙන්න. ඒ විදිහට අපිට පුළුවන් එකව වෙන්න. මම පොදු සතුර පරාජය කරන්න සියලුම ප්‍රශ්න අමතක කරලා එකට එකතු වෙන්න කියන කාරණේ තමයි දොස්තර රාජිත සේනාරත්න මහත්මයා මම හිතන්නේ අනාගත දේශපාලන දැක්මත් එක්ක. එතුමා අපි මේ වැඩසටහන අවසන් කරන්නට මම හිතන්නේ හැමදාම මේ රටේ හිටපු ජනාධිපතිවරුන් සහ වර්තමාන දේශපාලන නායකයන් පිළිබඳ ඔබතුමා දරන මතය 5 දෙනෙක් පිළිබඳ දර වචන එක වචනයකින් ප්‍රකාශ කරන්නට ඕනේ. පළමුව මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨ කාර්යභාරයක් කරා මේ රට තිරස්චීන ත්‍රස්තවාදයෙන්. හරි තිරස්චීන ත්‍රස්තවාදයෙන් අපිට මුදල දුන්නා. කිසිම කෙනෙකුට ඒක කරන්න බැරි වුණා. ඒකට කරන්නද මම ඒ වෙලාවේ යුද විරෝධියෙක් වුණත් මේ ත්‍රස්තවාදී රට බෙදීමට මම විරුද්ධයි. රට බෙදීම වෙනුවට බලය බෙදීමට මම එකගයි අදත්. අනුර කුමාර දිසානායක. එතකොට ඒ නිසා මම ඌට ගරු කිරීමක් තිබෙනවා. අනුර කුමාර දිසානායක. අනුර කුමාර දිසානායක හොඳ ඒ කියන්නේ ඔහුව පෙන්වලා තියෙන හොඳ දේශපාලඥයෙක්. අනිත් එක හොඳ මකියාවෙලි ටයිප් බඩුවක්. රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහත් කියත් මකියාවෙලි මේවා අංග තියෙනවා. හැබැයි හොඳම ලංකාව නූතන අනාගත ලෝකයට ගෙන යන්නට පුළුවන් අද ඉන්න නායකයන්ගෙන් ඉන්න හොඳම මොලේ තමයි සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාස හොඳ කරුණාවන්ත නිහතමානී නායකයෙක් විතරයි. නාමල් රාජපක්ෂ අවසාන වශයෙන්. නාමල් රාජපක්ෂ හොඳ නැගීගෙන එන නායකයෙක්. නාමල්ට එදාට වඩා අද වෙනකොට හොඳ ඔහු ඉදිරියට ගිහිලා තියෙනවා. ඔහුගේ දේශපාලනයේ පරිණත භාවය ඔහු පෙන්නනවා. නමුත් ඔහුගේ අඳුරු සෙවෙනලි ඔහු පසුපස ගමන් කරනවා.
බොහොමත්ම ස්තුතියි දොස්තර රාජිත සේනාරත්න මැතිතුමා. අද අපි SLS ස්පීක් මැදිරියට පැමිණ face to face with lawyer පාලිත වැඩසටහන සමන්විතන හරබර වර්තමාන දේශපාලනයේ මම හිතන්නේ හැරවුම් ලක්ෂයන් පිළිබඳව අනාගත පෙළගැස්මුවන් පිළිබඳව මම හිතන්නේ ඔබතුමාගේ දැනුම මේ කෙටි කාලෙන් අපිත් අතර බෙදා ගන්න ඉතාමත් අපහසු වුණත් ඔබතුමා ඒ ලබා දුන්න සහාය පිළිබඳව face to face with lawyer පාලිත වැඩසටහන වෙනුවෙන් මම පෞද්ගලික ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් ඔබතුමාගේ අනාගත දේශපාලන දිවිය සහ පෞද්ගලික ජීවිතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි කියන ආශිංසනයත් එක්ක අපි වැඩසටහන අදින් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි අපි සමග සම්බන්ධ වුණාට. ආයුබෝවන්. බොහොම ස්තුතියි. ඒත් එක්කම SLS Speak Media Network මේ face to face with lawyer පාලිත වැඩසටහන සමග සම්බන්ධ වෙන්න තවත් නොහැකි වෙලා ඉන්නවා නම් SLS Speak අපේ YouTube channel එකටත් subscribe කරන්න කියලා ඉල්ලීමෙන් Facebook, TikTok සහ Instagram page follow කරන්න කියන ඉල්ලීම කරමින් අදට වැඩසටහන සමගන්න ඔබ සියලු දෙනාටම ස්තුතියි. SL Speak face to face with lawyer